හැමෝම පුන පුනා බලන් හිටපු සිද්ධියක් තමයි පල්මඩ. එහෙමත් නැත්නම් යාය 001 කියන ඉන්වෙස්ටිගේෂන් එක. මාසෙකට කලින් යාය 001 ප්‍රදේශයෙන් දිගටම විලාප ශබ්ද ඇහෙන්න පටන් අරන් තිබ්බා. මේ ගමේ අවට මිනිස්සු හරිම නොසන්සුන් සිද්ධීන් ගොඩකට මුහුණ දීලා තිබ්බා. මේත් එක්කම කසායි එකේ නැරඹුම්කරුවෝ අපිට කිව්වේ මෙතන ගවේෂණය කරන්න කියලයි. මම තනියම මෙතන ගවේෂණය කරන්න ගියා. මගේ පළවෙනි ගවේෂණය බලපු නැති අයට ඒකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒ ගවේෂණය හරිම නොසන්සුන් එකක් වුණා. මගේ ගවේෂණයෙන් මම නිගමනයකට ආවේ මෙතන හොල්මන් අවතාරවලට වඩා දෙයක් තියෙනවා කියලයි. නාදුරන ජීවීන් කොට්ටාශයක් මෙන්න මේ කැලේ ඇතුලේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. මේත් එක්කම කසායි එකේ මම ආයෙත් තීරණය කරා මෙතන හරිම විදියට ගවේෂණය කරන්න තව ටීම් එකක් අරගෙන යන්න. ෆර්ගෑන්ඩෝ කියන්නේ ලංකාවේ අස්වාභාවික පරීක්ෂණ සිද්ධ කරන YouTube channel එකක්. මම හිතුවා මෙයාලව මගේ ගවේෂණයට සම්බන්ධ කරගන්න. මෙන්න මේ පිස්සු ගවේෂණයට මාත් එක්ක සම්බන්ධ වුණේ ජීවන්ත රවිදු වගේම ෆර්ගෑන්ඩෝ කියන ගවේෂකයෝ සෙට් එකයි. උදේ පාන්දර 4ට විතර ෆර්ගෑන්ඩෝ හොයාගෙන මම ගියේ ළඟම තිබ්බ ස්ටේෂන් එකට. එතන තමයි අපේ ලොකේෂන් එක පින් කරලා තිබ්බේ. මම එතනට ගිහිල්ලා ෆර්ගෑන්ඩෝ එනකන් බලාගෙන හිටියා.